දොරකඩ දෙවල ටෙලිනාට්‍ය නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් මම මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. මම ඔයාලට කියන්න යන්නේ මේ කතාවේ අද සිද්ධ වෙන්න තියෙන දෙයක් ගැන. ඔයා දන්නවනේ නාමලී ජීවනීට යෝජනාවක් කරා කියලා. ඉතින් ඔන්න මේ වීඩියෝ එකෙන් ඉස්සරහට කියන්න යන්නේ ඊට පස්සේ සිදුවෙන දෙයක් ගැන තමයි. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලලා ඒකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේමයි channel එක තවමත් subscribe කරලා නැතුව නම් මගේ මේ වීඩියෝ එක බලන්නේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඇත්තටම නාමලී හුඟක් ආදරේ චුට්ටිට. ඒ ඉතින් ඇත්තටම සහෝදරයෙක්ට වගේනේ. මොකද නාමලීගේ පවුලේ බර භාගයට භාගයක් වගේ කරගහන්න තැන් චුට්ටේ. නාමලී චුට්ටට ඒ විදිහට සහෝදරකමට ආදරේ වුණාට චුට්ටේ හැම වෙලේම හිතන්නේ නාමලීට හවුහරණක් වෙන්න ඕන කියලා. ඇත්තටම චුට්ටගේ හිතේ නාමලී ගැන තියෙන්නේ අසරණ හැඟීමක්. නාමලී කියන්නේ හැමදේම තනියම කරගන්න ගැහැණු කෙනෙක්. ඇයට උදව්වට කෙනෙක් අවශ්‍යයි. මෙන්න මේ දේවල් තමයි චුට්ටගේ හිතේ තියෙන්නේ. ඒක නිසා තමයි චුට්ටි නාමලී ගැන වැඩිපුර උනන්දුවක් දක්වන්නේ. හැබැයි ඉතින් නාමලී කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් ගැහැණියක්නේ. නාමලීට චුට්ටගේ උදව් අවශ්‍ය වුණාට නාමලීට උවමනා වෙන්නේ නැහැ චුට්ටේව තමන්ගේ ගාවට ලං කරගන්න. මොකද නාමලී කියන්නේ ප්‍රතිභක්තිය රකින්න හොඳ කාන්තාවක්. ඉතින් ඔන්න ඔය හේතුත් එක්ක චුට්ටේ තනි වෙන නිසා තමයි ප්‍රේමගේ දූ නාමලී කතා කරන්නේ චුට්ටෙට. ඉතින් ඇත්තටම ප්‍රේමගේ දූව කතා කරාට මේ වෙලාවේ ප්‍රේමගේ දූත් ඒකට හුඟක් කැමැත්තෙන් හිටියට හිතේ පොඩි කුකුස්සක් තියෙනවනේ. චුට්ටේ නාමලී අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් ජීවනී මේ දේ සැකහැර දැනගන්න තමයි මේ වෙලාවේ උත්සාහ කරන්නේ. ඇත්තටම නාමලී චුට්ටේ දෙන්න කතා කර කර ඉන්න තැනට ජීවනී ආවට ජීවනී ඒ සම්පූර්ණ කතාවට අහුම්කම් දෙන්නේ නැහැ. ඒ හේතුවත් එක්ක තමයි අවසානයේදී නාමලී මේ චුට්ටේ අතරට ඇවිල්ලා ජීවනී මේ විදිහට රණ්ඩු වෙන්න පටන් ගන්නෙ. ඇත්තටම ජීවනී ඇවිල්ලා නාමලීට හොඳටම බයින කොටසක් තමයි අපිට අද වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වුණාට ඇත්තටම ජීවනී ඒ විදිහට කෑ ගැහුවට නාමලීවත් චුට්ටේවත් ඒ ආකාරයේ වැරදි ආකාර සම්බන්ධයක් පවත්වාගෙන යන්නේ නැහැ. ඉතින් අපි බලමු ඊට පස්සේ මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා.